හයි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් කොහොමද? අද ලොග් එකකින් මම ඔයාලට ගෙනාවේ නුවර හවසක් මගේ යාළුවොත් එක්ක ගත කරපු වීඩියෝ ගැන. ඇත්තටම මගේ හුඟ කාලෙක ඉඳන් ආසාවක් තිබ්බා නුවර හවසක විදලා බලන්න කොහොමද ඒ වයිබ් එක, ඒ ක්ලයිමේට් එක කොහොමද කියලා. ෆයිනලි මට මේ අවුරුද්ද ඉවරන කලින් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් වුණා. අතර මේක හදිස්සියේ ගියපු ගමනක්. මට හිතුණා ලොග් එකකින් ඔයාලත් එක්ක මේ එක්ස්පීරියන්ස් එක බෙදා ගන්න. ඉතින් අපි මුලින්ම ගියේ සාහස්වැනට. සාහස්වැනට ගිහින් අපි ටිකක් කළා ඉඳගෙන එම හිටියා ඒ වයිබ් එක පොඩ්ඩක් විඳින්න. ඒ වගේම අර වටේට කප්ටෝ හැම කෑ ගහන සද්දෙත් එක්ක පොඩ්ඩක් ഘോഷකාරී බවක් තිබුණා. ඒ වුණාට අර ස්කයි අහස මාරම ලස්සනට තිබුණා. කියන්නේ අපි ගොඩක් රෑ වෙනකන් හිටියේ නෑ සහස්වෙනේ. මොකද රෑ වුණා පොඩ්ඩක් අමාරු නිසා යන්න හැම. ඉතින් අපි බෝඩිමට එන්න පිටත් වුණා. බලන්නක හස් දිහා මාරම කලර් කම්බිනේෂන් එකක් තියෙන මාරම ලස්සනයි. අතට මේක මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. කියන්නේ මම රෑ එහෙම නුවර ගිහින් නෑ. ඉතින් මට හිතුණා ඔයගොල්ලන්ට එක මේ එක්ස්පීරියන්ස් එක බෙදා ගන්න. ඊට පස්සේ දැන් අපි බෝඩිමට යන්න ඕනේ මේ කල්චර් පාක් එක මැදින්. ඒ කියන්නේ ප්‍රිසන් පාක් එක මැදින්. මම හිතන්නේ මේක හැමදාම සරසල තියෙන විදිහ අඩුතුන් අර ෆෙස්ටිවල් නිසා සරස්සුබ ගන්නයි මං හිතන්නේ. මොකද මම මේ නෝමලි දවස්වලට යනකොටත් දැකලා තියෙනවා මේ වගේ බල්බ් වල එහෙම දාලා තියෙනවා. ඔයාලන්නේ කියන්න මේ වයිබ් එක මාරම කියන්න තේරෙන්නේ නැහැ. ඒක අත් ඉඳලා බලන්න ඕන. ඉතින් අපි එක එක විකාර කර කර බෝඩිමට යන ගමන් ඉතින් දැන් බෝඩිමට ගිහින් යන්නත් ඕනේ. ඒක නිසා කඩේකින් කෑම ගන්න ආවා. මේ කඩේ නම මට මතක විදිහට ලෙමන් ට්‍රී. අතර මේක මාර් පිරිසිදු විදිහට මාර් ක්ලීන් විදිහට තිබ්බා. බෝඩිමට ඇවිල්ලා ලොකුවට වීඩියෝ කරන්න ගත්තේ නෑ. මොකද ගොඩක් මහන්සි. ඔවද උදේ අපි කැම්පස් එකට ගිහිල්ලා එහෙම ගියා වැවරවුමට. කල්චර් පාක් එක මැදින් යද්දී ඒකේ අර වෙළඳ කුටි තියෙනවා. සාමාන්‍යයෙන් සෙන්සුරාදා ඉරිදාට හැමදාම ප්‍රිසන් පාක් එකේ වෙළඳ කුටි තියෙනවා. සතිය දවස්වලට නැහැ. ඉතින් මම හිතන්නේ KCC මොකක් හරි ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඉතින් අපි ගොඩක් කල් නෝරේ හිටියේ නැහැ. මොකද මේ දවස්වල අවුස් සැරට තිබ්බ හින්දා මට පොඩි බඩු වගේක් ගන්නත් තිබ්බා. ඒ බඩු ටිකත් අරන් මං ඉක්මනින් ගෙදර එන්න පිටත් වුණා. ඉතින් අදට බ්ලොග් එක ඉවරයි. Thanks for watching.